හයි ට්‍රැවලර්ස් good morning ඔක්කොටම. ඉතින් අද අපි ඇවිල්ලා තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයට ආසන්නව. හැබැයි කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන ලස්සනම පැත්තකට. ඒ තමයි බුලත් කොහොපිටිය දේදුගල පැත්තට අද අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දියැලි ඔක්කොම බලන්න නෙමෙයි. එක දියැලක් බලන්න තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් කට්ටිය දේදුගල බුලත් කොහොපිටිය පාරේ මග අරගන්න දියැලක් තියෙනවා. ඒක තමයි සොළඹැල්ල. ඒ කියන්නේ මේ බුලත් කොහොපිටිය කෑගල්ල බුලත් කොහොපිටිය දේදුගල පාරේ හම්බෙන පළවෙනිම දියැල්ල ගොඩක් කට්ටිය මගේ අර ගන්නවා. ඒක තමයි සොළඹැල්ල දියැල්ල. ඉතින් අපි අද යන්නේ සොළඹැල්ල දියැල්ල බලන්න. අනිත් දියැලි වලට යන්නේ නැහැ. සොළඹැල්ල දියැල්ලට විතරයි යන්නේ. අද අපි ආවේ කිරිඳිවැලි නම්. එතකොට කිරිඳිවැලි නම් රත්නගල ගෝණගල් දෙනිය පාර ඇවිල්ලා ඔයගොල්ලෝ එන්න ඕනේ අකුරුවෙලට. ඊට පස්සේ අකුරුවෙලින් කෑගල්ල බුලත් කොහොපිටිය පාරේ එන්න ඕනේ ඔයගොල්ලෝ බුලත් කොහොපිටිය පාරේ කිලෝමීටර් 8ක් 9ක් වගේ යනකොට ඔයගලන්ට මේ දියැලි පටන් ගන්න තැනට යන්න පුළුවන්. ඒ කියන්නේ මුලින්ම හම්බෙන්නේ සොළඹැල්ල. අපි එතනට තමයි දැන් යන්නේ. අපි මේ බුලත් කොහොපිටිය පාරේ කිලෝමීටර් 6ක් විතර ඇවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති මගේ පිටිපස්සෙන් මාර ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා. මේ ප්‍රධාන පාර අයිනෙමයි තියෙන්නේ. මේ ප්‍රධාන පාර අයිනෙමයි තියෙන්නේ මේ ලස්සන ඇලක්ද ගගක්ද කියන්න දන්නේ නැහැ හරියට. මාරම ලස්සනයි මෙතන. අපිට තව කිලෝමීටර් 2ක් වගේ තමයි දියැල්ල ගාවට යන්න තියෙන්නේ. අපි එහෙනම් දියැල්ල ගාවට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. මෙතන සොළඹැල්ල ගාව වාහන දාන්න තැනට ආවා. ඔයගොල්ලෝ මෙන්න මෙතනට આવොත් පාර අයිනේ තමයි ඔයගොල්ලෝ වාහනේ දාන්න වෙන්නේ. ලොකු ස්පේස් එකක් නැහැ. සාමාන්‍යයෙන් බයික් එකක් ත්‍රිවිල් එකක් වගේ දාගන්න තමයි මෙතන ලොකු ස්පේස් එකක් තියෙන්නේ. මේ රබර් රත්තක් අයිනේ තමයි මේ තැන තියෙන්නේ. අපිට මෙතන ඉඳන් මේ බයික් එක මෙතන දාලා අපිට මෙන්න මෙතනින් පහළට බහින්න තියෙන සොළඹැල්ලේ පල්ලෙහාට යන්න. අපි ගිහිල්ලා බලමු සොළඹැල්ල ගාවට. මෙතනින් තමයි යන්න තියෙන්නේ. මෙතනින් පහළට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. මාරම ලස්සන වටපිටාවක් වෙන මේ ටිකේ වෙල්ලායවල් කඳු පන්ති හැම එකක්ම මෙතන පේනවා. දේදුගල බුලත් කොහොපිටියට එන කට්ටිය ගොඩක් මේ සොළඹැල්ලට එන්නේ නැහැ. ඒ කියන්නේ සොළඹැල්ල වැඩි ජනප්‍රියත්වයක් තියෙන දියැලක් නෙමෙයි. ඒ නිසා අර ගොඩක් කට්ටිය මෙතනට මේ තැන්වලට මේ දියැලට එනවා අඩුයි. ඒ නිසා අර නිකන් හුදකලා වෙච්ච වගේ දියැලක් තමයි මේ සොළඹැල්ල කියලා කියන්නේ. එතනින් පේනවා මේ ලාවට වතුර පාර දැන්න මෙන්න මෙතන. හරියට පේන්නේ නැතුව ඇති. මෙන්න මෙතන තමයි දියැල්ල තියෙන්නේ.
අපි තව ටිකක් ළඟට ගිහිල්ලා බලමු. අපි නිකන් ඒ පාලමේ නිකන් එහා පැත්තට ගිහිල්ලා ආවා. යමු දැන් දියැල්ල ගාවට. දියැල්ල පල්ලෙහාට එන්න කොහොමද පොඩි අඩිපාරක් දිගේ තමයි එන්න තියෙන්නේ. අතන අපි ඒ ගොඩ වෙච්ච පාලම ගාවින් ඒ පාලම පටන් ගන්න තැන ඉඳන් පල්ලෙහාට පොඩි අඩිපාරක් තියෙනවා. ඒ අඩිපාරේ ආවම තමයි මේ දියැල්ල පල්ලෙහාට එන්න පුළුවන්කම තියෙන්නේ. මේ වගේ වැටෙනවා ඊට පස්සේ වෙලක් ගාවට. මෙතන වෙලක් අයිනෙන් තමයි යන්න තියෙන්නේ. රිලව් යාළුවෝ එහෙම ඉන්නවා. ඔයගොල්ලෝ මෙතෙන්ට එනවා නම් ගේන දේවල් පරිස්සම් කරගන්න. රිලව් යාළුවෝ සෙට් එකේම ඉන්නවා මෙතන. මේක තමයි සොළඹැල්ල. සොළඹැල්ලේ අතන මැද්දට යන්න පුළුවන් මේ පල්ලෙහාම. මේ ටිකෙත් වතුර තිබ්බා කියලා කියනවා. හැබැයි පහුගිය ටිකේ මේ ටිකට වැහැලා තියෙනවා. ඒ වුණාට මේ අර ඉක්මනට වතුර ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. දැන් සතියක් වගේ තමයි මෙහෙට වැස්ස පායලා. ඒ වුණාට දියැල්ලේ වතුර ගොඩක්ම අඩු වෙලා තියෙනවා මේ වෙනකොට. හරි අපි දැන් මෙතන මේ මැද හරියට තමයි යන්න හදන්නේ. ඒකට අපි අපි ආපු පාරෙන්ම වටයක් ගිහිල්ලා මැදින් එතනට එන්න වෙනවා. අපි මේ පැත්තට ගිහිල්ලා බලමු. හරි ගයිස් අපි දැන් දියැල්ල මැද්දට තමයි යන්නේ. දියැල්ල මැද්දට යනකොට අපිට යන්න දෙන්නේ මෙන්න මේ වගේ පොඩි අඩිපාරක් දිගේ. අපි ගිහිල්ලා බලමු. තේවත්තක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මාමා කෙනෙක් ඉන්නවා. දියැල්ල මැද්දට යන්න පුළුවන්ද? දියැල්ල මේ හරියට යන්න පුළුවන්ද? කොහේ හරි යන්නද? යන්න තියෙන්නේ මේ පැත්තට යනවා නම් දැනුත් ඔය කට්ටිය පොලන හම්බෙන්නේ නැති මේ මෙතන ඉන්නේ. ඒගොල්ලෝ මෙහෙන් නැගලා උඩට. මෙතනින් ආයෙත් ඒ පැත්තට උඩට නැගලා. ඔය සෙට් එකේ ඉන්නේ දාලා. නෑ නෑ. ඒගොල්ලෝ අපිට කලින් ආවා. ඕගොල්ලෝ කොහෙද? අපි මේ වෙනවා අපි දෙන්න එනවා. අපි දැන් ආවා මේ පැත්තේ. අපි අර පැත්තෙන් ආවා. ඇවිල්ලා මේ මෙතන උඩට එන විදිය හිතා ගන්න බැරුව ආපහු මෙහෙට ගියා. දන්නේ නැහැනේ පාරක් කොහෙද තියෙන්නේ කියලා. අර පේන්නේ නැහැනේ මාමේ උඩට. පේන්නේත් නැහැනේ.
මැදට යන්න අපි පාර හෙව්ව හම්බුන්නේ අන්තිමට දියැල්ලේ පල්ලෙහාට ගියා. පල්ලෙහෙන් උඩට එන්න බැලුවා ඒ හම්බුනේ නැහැ. කොහොම හරි අන්තිමට අපිට කිව්වා තේවත්තක් මැද්දෙන් යන්න කියලා. මේ තේවත්ත මැද්දෙන් යන්න කියලා කිව්වා. තේවත්ත මැද්දෙනුත් අපි හොයාගෙන ඉස්සරහට ගියේ. ඒ වුණාට අපි පාර හරියට දන්නේ නැතුව තමයි ගියේ. ටිකක් දුර යනකොට මේ තේවත්තේ අයිති මාමා හම්බුණා. ඒ මාමා තමයි ඊට පස්සේ අපිට පාර පෙන්වුවේ දියැල්ල ගාවට යනකම් මේ මාමා අපිත් එක්ක ආවා පාර පෙන්නනකම. ඒ මාමා කිව්වා මේ ඒ කියන්නේ මේ පහුගිටිගේ මේ පැත්තට ලොකු ඇස්සක් වැහැලා තියෙනවා. ඒ කියන්නේ අපිත් මගදී දැක්කා ගොඩක් තිබ්බ ඇල මාර්ග ඒ හැම දෙයකම වතුර තිබුණා. හැබැයි මේ දියැල්ල විතරක් වතුර ප්‍රමාණය ටිකක් අඩුයි. ඒ කියන්නේ නිකන් අර සාපේක්ෂව වතුර ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව වෙනම පස්සේ මම කිව්වේ මේ දියැල්ලට එන ඇල මාර්ගය උඩින් හරස් කරලා තියනලු. ඒ කියන්නේ ඒක හරස් කරලා ඒක මේ පහළ තියෙන වෙලට වතුර යවන්න පාවිච්චි කරනලු. ඒ නිසා තමයි මේ සොළඹැල්ලේ වතුර මේ තරම් අඩු වෙලා තියෙන්නේ. නැත්නම් පහුගිය කාලේ වැහගු ඇස්සත් එක්ක නැත්නම් ඉස්සෙල්ලා තිබ්බ වතුර ප්‍රමාණයත් එක්ක මේ දියැල්ල ගාවින මීටර් 50ක් විතර මේ එහයින් තියෙන ගෙදර ඒ ගෙවල් ගාවට එනකම්ම මේ දියැල්ල තියෙන වතුර පාරේ. එහෙම නැත්නම් අර පින්න කියන්නේ අපි. අන්නේ පින්න මේ පල්ලෙහා තියෙන ගෙවල් ගාවටම ඇවිල්ලා තියෙනවා. දැන් ඒක අර එන්නේ නැහැලු. මොකද උඩින් අර ඇල හරස් කරලා ඒ වතුර වෙන පැත්තකට ටිකක් හරවලා තියෙන නිසා ඒ නිසා තමයි සොළඹැල්ලේ වතුර ටිකක් අඩු වෙලා තියෙන්නේ. මෙතන නම් ඕගලන්ට නලගනැල්ල, රිකිලියැල්ල, එතනින් ගියාම තව දියැලි කිහිපයකට මේ දේදුවල තියෙන ඔක්කොම දියැලි වලට ඕගලන්ට මෙතන යන්න පුළුවන්. ඒ වුණාට අද අපි ආවේ පොඩ්ඩක් පරක් වෙලා දවල් කාලේ තමයි අපි මෙතනට ආවේ. ඒ නිසා අපිට මේ දියැල්ල විතර යද්දට යන්න හම්බෙන්නේ. අපි අනිත් දියැලි පස්සේ වෙලාවක අපි යන්න හිතාගෙන ඉන්නවා. ලොකු වතුරක් පහුගිරිගේ වැස්සත් එක්ක ලොකු වතුරක් බලාපොරොත්තු වෙන තමයි ආවේ. ඒ වුණාට ඒක පොඩ්ඩක් හිතුවට වතුර ප්‍රමාණය අඩු වුණා. මොකද අර ඇල මාර්ගය හරස් කරලා තියෙන හින්දා දියැල්ල වතුර ප්‍රමාණය අඩු නිසා. හරි ගයිස්, එහෙනම් අද අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර ගන්නවා. මේ වගේම වීඩියෝ එකකින් ආයෙත් ඔයගලම හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකක් ඔයගලන්ට සුබ ගමන්.